හායි කොහොමද හිතමතේ ගන්න කැමති යාළුවෝ හැමෝටම දැන් මම ඉන්නේ මතුගම ටවුන් එකේ හරියටම දැන් වෙලාව 1යි කාලයි හරියටම පාන්දර 1යි කාලයි අද පොඩි දුර ගමනක් යන්න තමයි ලැහැත්තිලා ඉන්නේ ඉතින් යමු මගෙත් එක අයයි විනාද වටේ මොකද ඩවුන්ලෝඩ් ආවද දැන් අපි ලක්ෂර ඉන්වෙස්ට්මන්ට් මාර්කට් හැරෙව්වා ලස්සන හින්දු ගන්න කිලෝමීටර් 16ක් තියෙනවා. කේන්ද්‍ර කිලෝමීටර් 16ක් තියෙනවා. රිවර්ස්ටන් බෝඩ් එක ඊළඟ මෙන්න මේ
ඉන්න මේ උඩ පාරේ කිලෝමීටර් 13ක් යන්න ඕන. මේ පාරේ හරි අපි ගිහින් බලමු. Dalam lihat tuh. Kok beri gini. Dari gambar කියන්නේ dia ගැඹුරුයි අනුකූලදායකයි. නාන්නේ නම් ඉස්සරහින් කරන්නේ බම්බර කිරියල්ල මේ නකලස් කඳුපන්තියෙන් තමයි පටන් ගන්නෙ. ඇල්ල මේක නිකෝන් වලින් එන වතුර ජල පහරක් තමයි මේ ගල්පර වලින් පටන් ගන්නේ. එතනින් මේක වතුර ටික යන්නේ අබං ගඟට. මේ වතුර ටික මෙහෙම ගලලා යන්නේ මේ අබං ගඟට. මේ බම්බර කිරියල්ලට එනවා නම් මේ රත් වටින් මේ රියස්ටන් මාර්ගය ඇවිල්ලා කිලෝමීටර් 4ක් වගේ යනකොට වංගුවත් එක්කම ගහලා තියෙනවා මේ බම්බර කිරියල්ලට කියලා බෝඩ් එකක් තියෙනවා මීටර් 200ක් වගේ අතට දාම මේ ඇල්ල දකින්න පුළුවන් ඔයගලන්ට. එතන මේ ඇල්ල හරහා සංගිලි පාලමකුත් තියෙනවා. මේ තියන්නේ සංගිලි පාලම. දැන් නම් ඒක යන්න තහනම් කරලා තියෙන්නේ. ගමයා විතරයි යන්නේ පොඩ්ඩක් ඩේන්ජරස් කතාවක් තමයි කියන්නේ. ඒක තමයි ඉතින් මේ ඇල්ල ගැන කියන්නේ. හරි ලස්සනක් තියෙන්නේ කියලා. බම්බර කිරිය ඇල්ල බලලා ආයිත් අපි ගිහලා එන්න බොමස් තුන. ඊස්ටන් බම්බරට යන්න ඉඩත් වෙනවා.
අපි යමු. ඔයාලට ඉතින් බස් එකේ යනවා කියන ඉවස්තුනට බස් එකේ යන්න පුළුවන්. ඔය යන්නේ ඉස්සරහින් මේ පාරේ යන බස් එක තමයි. මට බස් එකක් හම්බුනේ කැදෙන්නේ. බස් වලින් අඩුවක් නැහැ. ඒ පාරේ තිස්පහයි දැන් වෙලාව යන්න කලින් වඩයක් එහෙම කාලා දුර ගමනක් යන්න තියෙනවනේ ඉතින් නම් ආයෙ කඩ නැහැ කියලා කියනවා මේගොල්ලෝ ඉතින් හායි ඉතින් අද අපේ ගමනේ තියෙන ප්‍රධානම ගානට යුස්ටන් කන්දට යන්න තමයි හදන්නේ දැන් වෙලාව හරියටම 9:40යි මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ කිලෝමීටර් 1.5 නෑ කිලෝමීටර් 2ක් වෙනවා යුස්ටන් ගුණට ඉතින් යන් අපිත් එක්ක ටික දැග්ගන්න Hey, මොකක්ද ප්‍රශ්නේ? දෙන්නේ නෑ මම. ඔව්. ඊළඟ. හරි. 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 අමාරුයි. තුල සංගත සේවනාන්තර පවතින ජෛව විවිධත්වය ඉතින් වාහන යන්න බෑ දැන් ඉතින් යම් පයින් යමු මගේ කොළඹ ගමට එකතුනේ යාළුවා ඉන්නවා දැන් ආයෙත් එක්ක රිස්ටන් ඇවිල්ලා සජිත් කොහමද හොඳයි මොකද හිතන්නේ ඉතින්
ලස්සන ගමන. පට්ටද? පට්ට. ඉතින් යන් හොඳම ටික ඉස්සරහටනේ. මෙහෙම. ඒක කියලා. අපි සාමාන්‍යයෙන් කිලෝමීටරක් විතර ආවා. අද නම් මීදුම නෑ, ලා සීතලක් නම් තියෙනවා තාම. ඉස්සරහට බලමු මීදුම. ඉරයි තියෙනවා. මට ඉතින් සැරෙන් සැරේ වෙනස් වෙන දේශගුණ යන්න තියෙන්නේ. අපි බලමු. ඉතින් හොඳම වතුර. දුම්බර මිටියාවතේ මේ තියෙනවා කොටස් තුනකට බෙදෙනවා දුම්බර මිටියාවත. තුනෙන් එකක් මේ රිවර්ස්ටන් දුර්ගය, අනිත් එක පිටවල පතන, අනිත් එක මේ නගලස් කඳුවන්තිය. දැන් අපි යන්නේ රිවර්ස්ටන් දුර්ගයේ, රිවර්ස්ටන් කන්දට. තව තියෙනවා පිටවල පතනට යන්න තියෙනවා. නගලස් කඳුවන් අද යන්න බෑ. පිටවල පතනේ පුංචි ලෝකාන්තයේ ටික තියෙනවා. අපි ගිහින් බලමු ඒ ටික. ළඟයි ටවර් එකක් අද පේනවා හොඳට. අද ලකීමට ඒකක අපි ආවේ. හොඳට අද ඉතින් මීදුම් ලස්සන බලන්න බෑ. ඉතින් බලමු ඉතින් අපි ටවර් එකේ හොඳට පේනවා අද. ඉස්සරහා මීදුම පේනවා. දාඩිය පොල්ලක් දානවා. හොද දෙන්නට සීතලේ ගහනවා. දාඩියක් දානවා. බුදු බලාගාරයක් යන්නේ. ලස්සන දවසක් ආවේ. අපිට වටේම view එක බලන්න පුළුවන් අද. වහින්නෙත් නැහැ, කරදරයක් නැහැ. ඔව්. සත්තුත් නැහැ. සත්තු නම් ඉතින් පරිසරේ ඉන්න බෑ. අපි තමයි ඒගොල්ලන්ට කරදරේ. ඔන්න වෙලාව දැන් හරියටම 10 මාරය වෙලාව. අපි අරහෙන් එද්දී පල්ලෙහාන් එද්දී 9:40යි. 10 මාර විනාඩි 50ක් ගියා මට උඩට එන්න මෙතන. يعني හිමින් සැරේ ආවේ. සාමාන්‍ය විනාඩි 45න් වගේ එන්න පුළුවන්. අයියෙන් ආනට කලිනුත් එන්න පුළුවන්. මේ අද හැබැයි කිසිම හුලගක්වත් මීදුමක්වත් මුකුත් නැහැ. ටේම ටික පේනවා. ටවර් එක තමයි මේක. තමයි ඉතින් අද සැරෙන් සැරේ වෙනස් වෙයි කියලා හිතනවා. ඉතින්
මේ එන පල්ලෙ පාතය වගේ පාල් ගමයි ඉතින් කන්දේ කෙළවර වෙන්නේ මෙතන. අර පැත්තෙන් ගම්මාන ටිකක් පේනවා, එල්ලෑවල් ටිකක්. ඉතින් මේ පේනවා ජලාශයක්. මම කළුගඟ වෙන්නේ කියලා තමයි කියන්නේ. කළුගඟ වෙන්නේ නැති. මම හරියටම දන්නේ නැහැ හැබැයි කියන්න. අර පැත්තෙන් පේනවා මේ ජලාශයක්. ඒකට බැක් අපි ආයි පහළට යන්න කියලා බැලුවේ. අද හුළඟුත් නැහැ, උලනුත් නැහැ, මීදුමත් නැහැ. හැබැයි වටේම ලස්සනට පේනවා අද. view එක නම් හරියම ලස්සනයි. අද ඉතින් මේ වල ඉතින් අපි ආයි දවස් ගෙමු මේ ඔය මීදුම වැඩි කාලෙකම ආයි එමු. ඉතින් view එක බලතේ ලස්සනට වටේම පේනවා අද ලස්සන. මේ උඩට යන පඩිපෙළ පාරක් තියෙනවා. හැබැයි අතුල්ලේම පානයි කියලා කියන්නේ. පානම් මන්නේ ඉදිමන වන්දරේ බෝඩ් එකක් ගහලා තියෙනවා. ගිහලා බලන්න යන්න නැහැ. කැලේට යන්න තියෙන්නේ. තව එකක් තියෙනවලු. එතන උඩ තමයි ඉතින් මෙතන තමයි විශේෂම තැන තියෙන්නේ. අද එක්ස්පීරියන්ස් එක ගන්න විදිහක් නැහැ. ඉරත් තමයි වායද දින්නේ අද. වල්ලා ඉතින් view එකම පේනවා ලස්සනට. පල්ලෙහාට එන ගමන් එතන view point එකක් තියෙනවා පල්ලෙහා. මේ අතුරු පාරකින් කියන්නේ ෂෝට් කට් එකක් තියෙනවා එතනට යන්න. එතනට ගියාම පල්ලෙහා තියෙන view එක බලද්දී සම්පූර්ණ. ගිහින් බලමු. ඉවිල්ලක් එනවද? ඔන්න අපි රිවර්ස් කරනවා තියෙන view point එකට. අර දින්නේ කුල්ල. වටේම කඳු. නැති හෙත් පොඩි එකක් තියෙනවා ඉතින්. තියෙනවා කඳු. මාන්ගල පර්වතය, ලක්ගේ ගල ලක්කේම තියෙනවා. හරිම පේනවා පිටවල පතන තන. මෙතන මේ පාරෙන් තමයි ආවේ. අපිට අර වැල්ලා තියෙන ප්‍රධාන පාර දිනා එතනින් පොඩි ෂෝට් කට් එකක් තියෙනවා මෙතනට එන්න. පාර ලස්සනයි.
ලස්සන විවේකයක් බලන්න පුළුවන්. මෙන්න මේ වැඩේ නම් කරන්න එපා. ඉතින් පරිසරය විනාශ කරන්න එපා. මේ ලස්සන පරිසරය. ඔයාලා ඉතින් කන ටොපි ජොකට් එක බා පුළුවන් අරන් යන්න. තමයි පුළුවන් නම් අනිවාර්යෙන් අරන් යන්න. බෑග් එක දාගෙන ගිහිල්ලා මේවා දාන්න තැන් තියෙනවා. ඒ තැනකට දාන්න. දැන් අපි ඒ ටික එකතු කරගන්නවා. ඔයාලත් එහෙම කරන්න එපා. මේ පරිසරය රැක ගන්න. ඒවා ඉතින් සීමිත සම්පත් අපිට තියෙන. Hello. ඔන්න ඉතින් අපි රියොස්ටන් කන්ද නැගලා පටන් ගත්ත තැනටම ආයෙත් ඉතින් ආවා. ඉතින් දුම්බර මිටියාවතේ පළවෙනි රිවස්ටන් දුර්ගයට අපි දැන් ගිහින් ආවා. ඊට පස්සේ ඉතින් අපිට යන්න තියෙනවා පිටවල පත්තුනට. පිටවල පත්තුනේ වීඩියෝ එක මං ඊළඟ වෙන වීඩියෝ එකකින් අරන් ඉන්න ඔයගොල්ලන්ට. channel subscribe කරලා support එකක් දෙන්න ඔයගොල්ලෝ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.